වණක්කම් පිල්ලයිகள் ආයිබෝවන් ළමයිනේ ඔයාලට අද මම ලේසි පාඩමක් කියා දෙන්න යන්නේ. අපිට ඕනේ වාක්‍යයක් ලියද්දි ගොඩාක් වෙලාවට අපි මේ අද ඉගෙන ගන්න යන වචන දෙක උවමනා වෙනවා. ඔන්න අපි ඒක මොකද්ද කියලා බලමු. පුතේ අපි ඕනේ කියනවා වේන්ඩුම් කියලා. එපා කියන්න අපි කියනවා වේන්ඩාම් කියලා. වේන්ඩුම් වේන්ඩාම්. වේන්ඩුම් වේන්ඩාම්. ඕනි එපා. මේ පොඩි වචන දෙකෙන් ලොකු වාක්‍ය ලියන්න පුළුවන්. ඔන්න මම ඒක කියා දෙන්නයි හදන්නේ. පුතේ අපි කියනවා බත් ඕනි කියලා. බත් වලට කියනවා සෝරු කියලා. සෝරු වේන්ඩුම්. බත් එපා නම් සෝරු වේන්ඩාම් කියනවා. මං කියනවා කිරි ඕනි කියලා. කිරි වලට කොහොමද කියන්නේ? කිරි වලට කියනවා පාල් කියලා. කිරි ඕනි පාල් වේන්ඩුම්. කිරි එපා පාල් වේන්ඩාම් කියනවා. තේරුණාද? එතකොට පුතේ අපි ඔන්න දෙමළ වචනේ දන්නේ නැත්නම් ඕකට ඉංග්‍රීසි වචනයක් දාන්නත් පුළුවන්. ඔන්න ටේබල්, ඔන්න අපි කියනවා මේසය ඕනි කියලා. ටේබල් වේන්ඩුම්. පුටු ඕනි. ෆෑන් එක ඕනි. ෆෑන් වේන්ඩුම්. තේරුණා නේද? සරි.